අයිබෝවන් ගර්භණී කාලයේදී ඔයාට නොයෙකුත් ගැටලු විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රශ්න ඇති වෙනවා. ඒ මොකද මොනියම් දෙයක් කරත් මේ කුස පරිස්සමට ආරක්ෂාවට තියාගෙන කරන්න ඕනි කියන දේ තමයි ඔළුවේ තියෙන්නේ. ඒක නිසා හැම දෙයකටම කලින් මේ අවස්ථාවේදී මේක සිදු කරන්න හොඳයිද නැද්ද කියන එක හොයලා බලලා තමයි කරන්නේ. එහෙම නේද හැම අම්මා කෙනෙක්ම? ඉතින් සමහර ප්‍රශ්න තියෙනවා අහලා බලන්නත් අපහසු දේවල්. ඒ කෙසේ වෙතත් අපි දැනගෙන ඉන්න ඕන දේවල් තියෙනවා අපේ පෞද්ගලික ජීවිතයට ඉතාමත් වැදගත් තොරතුරු. එයින් එකක් තමයි අපි ප්‍රෙග්නන්ට් වුණාම මේ ලිංගිකව එකතු වෙන එක බඩට හොඳද නැද්ද කියන එක. මේක අත්‍යවශ්‍ය කාරණයක්. මොකද ප්‍රෙග්නන්ට් වෙලා ඊට පස්සේ බබා ලැබෙනකම්ම සමහර කපල්ස් ඉන්නවා බයට කිසිම එකතු වීමක් වෙන්නේ නැතුව. ඔයාලා දැනගන්න ඕනේ ප්‍රධානම කරුණක් තමයි මේ ලිංගිකව එකතු වෙන කාර්යය සිදු වුණාට කිසිම අතුරු ප්‍රතිඵලයක් හෝ කුසේ ඉන්න කිරි පැටියට කිසිදු හානියක් වෙන්නේ නැහැ කියන එක. අපි මේ අද කතා කරන්න යන වීඩියෝ එක මුල ඉඳන් අග වෙනකන් හොඳට බලන්න කියන දේවල් හොඳට වටහා ගන්න. ඉතින් මේකේ අරමුණ තමයි ගර්භණී මව සහ ඔයා සහ වාගේ හස්බන්ඩ් අතර තියෙන මේ බැඳීමට කිසිදු අවහිරයක් මේ ලැබෙන්න ඉන්න කුසේ ඉන්න බබාගෙන් සිදු වෙන්නේ නැහැ කියන එක. මම මේ දැන් කියන දේ නිවැරදිව වටහා ගන්න ඕනේ. ඒක තමයි මේ ලිංගික ක්‍රියාව මවට කිසිදු වශයෙන් මානසිකව හෝ ශාරීරිකව කරදරයක් සිදු නොවිය යුතුයි. ඒ කියන්නේ ඇය අකමැති නම් හෝ ඇයට අපහසු නම් එයින් වැළකීලා ඉන්න ඕනේ. ඒ වගේම ඇයගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් තියෙන්නත් ඕනේ. මම මේ පහලින් කියන්න යන කරුණු කාරණා එකක් හෝ ඔබට තිබිලා තියෙනවා නම් නැතිනම් ඔබේ VOG වෛද්‍යවරයා කියලා තියෙනවා නම් මෙහෙම අවදානම් තත්ත තියෙනමවක් කියලා ඔබ එයින් වැළකීලා ඉන්නත් ඕනේ. ඉතින් බලමු මේ කරුණු කාරණා මොනවද කියලා. පළවෙනි එක කලින් බබාලා ගබ්සා වෙලා තියෙනවා. මිස්කැරේජස් වෙලා තියෙනවා නම් එහෙමත් නැත්නම් මුල් මාස 3 ඇතුළත බඩට ආව බබා නැති වෙලා තියෙනවා නම් ඒක අවදානම්. දෙවෙනි කාරණාව පෙදේමහ පහලින් පිහිටලා තියෙනවා නම්. ඒ කියන්නේ ප්ලැසෙන්ටා ප්‍රීවියා නැත්නම් ලෝවර් ලයින් ප්ලැසෙන්ටා එකක් ඔයාට තියෙනවා කියලා වෛද්‍යවරයා පවසලා තියෙනවා නම් ඒකත් අවදානම්. තුන්වෙනි කාරණාව ගර්භණී සති සම්පූර්ණ වෙන්න කලින් කාලා ලැබිලා තියෙනවා නම් කලින් ප්‍රෙග්නන්සි වලදී ප්‍රීටර්ම් ඩෙලිවරිස් වෙලා තියෙනවා නම් ඒකත් අවදානම්. හතරවෙනි කාරණාව තමයි ගැප් ගෙල දුර්වල නම්. ඒ කියන්නේ ඔයාලට කලින් ප්‍රෙග්නන්සි වලදී හෝ මේ ප්‍රෙග්නන්සි එකේදී නූලක් දාලා මේ ගැප් ගෙල තද කරලා තියෙනවා නම් සර්වයිකල් ඉන්කම්පිටන්සි එකක් තියෙනවා නම් ඒකත් අවදානම්. පස්වෙනි කාරණාව තමයි රුධිර වහනයක් සිදු වෙලා තියෙනවා නම්. හයවෙනි කාරණාව ගර්භ තරලය ලීක් වෙනවා නම්. කියන්නේ ඇම්නියොටික් ෆ්ලුයිඩ් ලීකේජ් එකක් තියෙනවා නම්. හත්වෙනි කාරණාව ලිංගාශ්‍රිත රෝග වැළඳී ඇතනම්. ඒ වගේම තමයි අටවෙනි කාරණාව ට්වින්ස්ලා නැත්තම් ට්‍රිප්ලට්ස්ලා වගේ දරුවන් එක්කෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් ගැප් ගෙන තියෙනවා නම් ඒවත් අවදානම්. ඒ වගේම තමයි ඔයාගේ හස්බන්ඩ් ලිංගාශ්‍රිත රෝග වැළඳිලා තියෙනවා නම් අනිවාර්යෙන් අවදානම්. මම මේ කිව්ව කරුණු තියෙනවා නම් එකතු වීමෙන් වැළකින්න ඕනේ. ගර්භණී කාලය පුරාටම වැඩි අවධානයක් දෙන්න ඕනේ ඔයාගේ කුසට සහ ඔයාගේ බබාට. ඉතින් මේවා තියෙනවා නම් මේ කාරණා මම කලිනුත් කිව්වා වගේ එකක් හෝ තියෙනවා නම් ලිංගිකව එකතු වීමෙන් මේ ගර්භණී කාලය පුරාවටම පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ වැලිකිලා සිටීම බබාගේ සහ මවගේ සෞඛ්‍ය තත්ත්වයට ඉතාමත් යෝග්‍යයි. කුසේ ඉන්න දරුවා කරදරයකින් තොරව සති සම්පූර්ණ වෙලානේ අපි කවුරුත් එයාව මේ ලෝකෙට අරන් ඉන්න කැමතියි. ඒක නිසා ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕනේ මේ මම කලින් කියපු දේවල් වලින් එකක් හෝ ඔයාට තියෙනවා නම්. එහෙනම් නිරෝගී ගර්භණී කාන්තාවක් සහ ඔයාගේ හස්බන්ඩ්ත් නිරෝගී නම් මේ කාර්යයට කිසිදු බාධාවක් නැහැ. දැන් බලමු කොහොමද මේ කුසට වැඩි ප්‍රෙෂර් එකක් දෙන්නේ නැතුව ලිංගිකව එකතු විය හැකි ක්‍රම කියලා. මොනවද අපිට භාවිතා කරන්න පුළුවන් ඉරියව් වර්ග කියලා අපි බලමු.
ගර්භණී මවගේ උදරයට පීඩනයක් එල්ලවන කිසිදු ක්‍රියාකාරකමක් කරන්න යන්න එපා. මම සඳහන් කරපු ක්‍රම 6ට අමතරව ඔයාලා වෙනත් විදියකින් try කරනවා නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න බඩ තැලෙන විදිහට නැත්නම් ඒකට ප්‍රෙෂර් එකක් වැටෙන විදිහට තියෙන කිසිම විදිහේ ඉරියව්වක් භාවිතා කරන්න එපා. එහෙම ඉන්න යන්න එපා. එහෙනම් දැන් ඔයාලගේ ගැටලුවට හරියන පිළිතුරු ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. හැමදාමත් මතක් කරනවා මේ ගර්භණී කාලයේ පුරාවටම මේ අපේ ගර්භණී කාන්තාවන්ව මව්වරුන්ව සතුටින් තියාගන්න උත්සාහ කරන්න. ඇයිගේ මානසික වගේම ශාරීරික සුවතාවය ගැන ඔබ කියනවා හස්බන්ඩ් ස්වාමියා නිතරම සොයා බැලීමට වගේම ඒට ආදරය දැක්වීමටත් අමතක කරන්න එපා. පවුලක් සතුටින් ඉන්නේ භාර්යාව සතුටින් ඉන්නව නම් පමණයි. ඇයගේ සුවතාවය මුළු පවුලකටම බලපානවා. ඉතින් නැවතත් අලුත් දැනුමත් එක්ක ඔබ හමුවට එනකම් පරිස්සමින් ඉන්න සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට.